ආයුබෝවන් යාළුවනේ. ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ Creative Wish YouTube channel එකට. මේ පළවෙනි වීඩියෝ එකෙන්ම අපි ගේනවා පුංචි කාඩ්බෝඩ් වලින් හදපු magic printer එකක්. මේ channel එකෙන් ඔයාලට ලැබෙන්නේ ගොඩක් වෙනස් වගේ ideas. කලාව, ක්‍රීඩාව, විද්‍යාව සහ හදලා බලන්න පුළුවන් අමුතුම project අපිත් එක්ක එකතු වෙලා ඔයාලට හදන්න පුළුවන්. මේ වගේම තව ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් අපේ පළවෙනි වීඩියෝ එකට. මේ මැජික් ප්‍රින්ටර් එක හදන්න ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය තමයි පරණ කාඩ්බෝඩ්, අඩි රූලක්, පේපර් කටර් එකක්, පැන්සලක්, කතුරක්, බයින්ඩර් ගම් බෝතලයක්, පරණ පෑන්, පාට පැන්සල්, පාට A4, සෙලෝ ටේප් එකක්. මුලින්ම ඔයා සෙන්ටිමීටර් 10ක් දිග, සෙන්ටිමීටර් 5ක් පළල කාඩ්බෝඩ් කෑලි 6ක් කපා ගන්න. ඊට පස්සේ එකින් එක කාඩ්බෝඩ් කෑලි 4ක් මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕන. දැන් මම මේ ටික අලවගෙන ඉවරයි. මම මේ ටික මෙහෙම වෙලෙන්න තියලා අපි ඉතුරු වැඩ ටික කරගන්න. මේ තියෙන්නේ මම කපාගත්ත කාඩ්බෝඩ් කෑලි 6න් ඉතුරු දෙක. මම මේ කාඩ්බෝඩ් කෑල්ලක උඩ කෙළවරෙන් සිදුරු දෙකක් විද ගන්න ඕන. ඒක හින්දා මම මෙන්න මේ විදිහට ප්ලැටික්මන් එක ක්ලිප් එකක් භාවිතා කරලා සිදුරු දෙක විදෙන්න ඕන තැන් මෙන්න මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ මම පේපර් කටරයක් ආධාරයෙන් සිදුරු දෙක සකස් කරගන්නවා. තියුණු උපකරණ භාවිතා කරද්දී අපේ පුංචි යාළුවෝ වැඩිහිටියෙක්ගේ උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. සිදුරු කරගත්ත කාඩ්බෝඩ් කෑල්ල උඩින් තියලා මම අනෙක් කාඩ්බෝඩ් එකෙත් ඒ විදිහටම මාක් කරගන්නවා. ඒකත් මම පේපර් කටර් එක ආධාරයෙන් සිදුරු කරගන්නවා. දැන් කාඩ්බෝඩ් කෑලි දෙකම සිදුරු කරගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ කලින් අලවගත්ත කාඩ්බෝඩ් කෑලි 4 ඇලවිලාද කියලා. ඊට පස්සේ මම පාට A4 භාවිතා කරලා මේ කාඩ්බෝඩ් කෑලි ඔක්කොම ආවරණය කරගන්නවා. පාට A4 අලවගත්ත නිසා මං කලින් සකස් කරගත්ත සිදුරු දැන් වැහිලා තමයි තියෙන්නේ. මං ඒක නිසා පෑන්තුරක් භාවිතයෙන් නැවතත් ඒ සිදුරු අලුත් කරගන්නවා. ඔයාලට පෑන්තුරක් භාවිතා කරන්න නැතුව ඔයාලා දන්න ක්‍රමයකින් උනත් මේ සිදුරු හදාගන්න පුළුවන්. මං අර කාඩ්බෝඩ් කෑලි 4ක් අලවගත්ත එකත් කහ පාටින් ආවරණය කරගත්තා. දැන් ඔයාලට කැමති ඕනම ගම් වර්ගයක් භාවිතා කරලා මෙන්න මේ විදිහට මේක දෙපැත්තෙන් අර සිදුරු විදපු කාඩ්බෝඩ් කෑලි දෙක තියලා අලව ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට අලවලා හදාගත්ත අපේ printerේ බඳ කොටස. මම දැන් පරණ ප්ලැටික්මන් දෙකක් භාවිතා කරලා මේ printerේ අර බඳ කොටසේ තියෙන සිදුරු වලින් එක පැත්තකින් මෙන්න මේ විදිහට මේක ඇතුල් කරගන්නවා. ඊට පස්සේ අනික් පැත්තත් ප්‍රවේශමෙන් ඇතුල් කරගන්නවා. ඊට පස්සේ මම අනිත් ප්ලැටික්මන් එකත් භාවිතා කරලා කලින් ඇතුල් කරපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් ඇතුල් කරනවා. මම එහෙම කරේ අපේ නිර්මාණයට අමුතු ලස්සනක් එකතු කරගන්න ඕන නිසා. දැන් අපේ මැජික් ප්‍රින්ටරේ වැඩ බොහෝ දුරට ඉවරයි. අපි දැන් යම් මේකේ අනිත් අර ටික කරන්න. වෙනත් පාට A4 එකක් භාවිතා කරලා සෙන්ටිමීටර් 22ක් දිග 9ක් පළල පටියක් කපා ගන්නවා. ඊට පස්සේ ඒක එක පැත්තකින් මම සෙලෝ ටේප් එකක් මෙන්න මේ විදිහට අලව ගන්නවා. දැන් මම ඒක අපේ බඳ කොටසේ තියෙන උඩ ප්ලැටික්මන් එකට තියලා මෙන්න මේ විදිහට අලව ගන්නවා.
ඔයාලට මේ වැඩේ තනියම කරන්න බෑ වගේ නම් තව කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක අර ප්ලැටික්මන් එක වටේම ඔතා ගන්නවා. දැන් ඔයාලට තියෙන්නේ අපි ඔතාගත්ත පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අර යට ප්ලැටික්මන් එකට තියලා මේකට ටේප් එකක් අලව ගන්න. මෙතනදිත් ඔයාට තව කෙනෙකුගේ උදව් ලබා ගන්න පුළුවන් නම් ඔයාට මේ වැඩේ සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. දැන් අපේ printer එකේ වැඩේ ඉවරයි. මෙතන ඉඳලා මං කියලා දෙන්නම් ඔයාට කොහොමද මැජික් එක පෙන්වන්නේ කියලා. යට ප්ලැටික්මන් එක කරකවලා හරි භාගයක් මං යට ප්ලැටික්මන් එකෙත් ඔතා ගන්නවා. සෙන්ටිමීටර් 10ක් දිග සෙන්ටිමීටර් 8ක් පළල කඩදාසි දෙකක් මං කපාගෙන ඒකේ එකක මාළු කට්ටක හැඩේ රූපයක් ඇඳ ගන්නවා. මේ වෙනුවට ඔයාලට වෙන රූපයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මං අනිත් කඩදාසියේ මාළුවෙක්ගේ හැඩේ රූපයක් ඇඳගෙන ප්ලැටික්මන් සහ පාට පැන්සල් භාවිතා කරලා මං ඒක පාට කරගන්නවා. මගේ රූප දෙකක් මන් දැන් ඇඳගෙන ඉවරයි. මේ වෙනුවට ඔයාලට ඕන කාටුන් රූපයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. දැන් මං අර ඔතාගෙන තියෙන කඩදාසියේ එක පැත්තකින් මේක මෙන්න මේ විදිහට තියලා අර ප්ලැටික්මන් එක කරකවද්දී ඇතුළට යන ඔයාලට බලා ගන්න පුළුවන්. කඩදාසිය නොපෙනෙන ගානටම මං ඒක කරකව ගන්නවා. දැන් මං අර ඇතුල් කරපු කඩදාසිය පේන්නේ නැති වෙන්නම ඇතුල් කරගෙන ඉවරයි. දැන් තමයි ඔයාලට ලස්සනම මැජික් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං අර මාළු කට්ටක හැඩය ඇඳගත්ත කඩදාසිය භාවිතා කරලා ඒක මං කලින් ඇතුල් කරපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඇතුල් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් ඇතුල් කරපු මාළුවාගේ හැඩේ රූපේ තියෙන කඩදාසිය ආපස්සට කරකවෙනවා. ඔන්න ඕක තමයි මේ printer එකේ තියෙන මායාව. මේ විදිහට ඔයාලත් ගෙදරදී මේක හදලා බලන්න. එහෙනම් යාළුවනේ subscribe කරලා තියාගන්න Creative Wish YouTube channel එක. මීට වඩා ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. කමෙන්ට් එකක් දාලා කියන්න මේ වීඩියෝ එක කොහොමද කියලා.